යෝ ගේමස් මොකද වෙන්නේ ඉතින් වෙනද වගේ මොකද සාදරයෙන් බියන්න ගේම් ප්ලේ වීඩියෝ එකකට ඉතින් අද සෙල්ලම් ගන්න යන්නේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකාවේ අලුතෙන් ආපු මාතර මැප් එකේ කොහෙද පන්සල මට පන්සල නම් මතක නැහැ කියනවා ඉල්ලගෙන ඉතින් මම පළවෙනි පාර ගිහලා එනගෙන කන්දකින් පල්ලහැරලා නැවත වතාවක් එනවා මේ පාරවත් අපි හරියට යමු ඉතින් පළවෙනි පාර ගියාට වැඩක් වුණේ නැහැ අර එතන පාර පොඩ්ඩක් අවුල් නිසා කන්දෙන් පල්ලයට වැටලා සීන් එකක් වුණා එහෙනම් අපි දැන් හරියට යමු වෙනද වගේ මතක් කරනවා මේ channel එක පැත්තට අලුතෙන් set වෙච්ච set එක channel එක subscribe කරලා bell button එකත් all දාලා ඕගොල්ලන්ට ඕනි game පල්ලෙන් comment කරන් යන්න අර අතර වෙනද වාහනයක් බග් ගිලා gaming බග් ගිලා පොළොවේ යට වාහනේ බැහැලා. තාපොඩි අනිත් පැත්තට මම යන්නේ. මෙන්න. හෝ. ඒ ශික්කප්පා. ඒක දිහා බලන් ගිහලා මම දැනගත්තම දැන් රේස් එක දාලා පිටවසර ගන්න. ටකින් මල්ලි අපි හරවගෙන යනකම්. ओके हरी इතින් අපි කොතනද කතා කර කර හිටියේ ඕගොල්ලන්ට ඕනි ගේම් පල්ලෙන් කමෙන්ට් කරන්න ඒ වගේම එච්චර ඉතින් anyway දිගටම ගේම් ප්ලේ වීඩියෝස් දානවා මෙතනින් ඇතුළට නේ කලබල මෙන්න මේ පාර තමයි ටිකක් අවුල් හිමීට යන්න පාර පට්ටම ටිකක් අවුල් මම මේ කැමරා ඇන්ගල් එක වෙනස් කර කර බලන්නේ මේ පාරේ යන්න ලේසි කැමරා ඇන්ගල් එකක් තියෙද කියලා අපි බලමු ඉතින් මේ පාර පටු නිසා ඉස්සරහා පේන හොඳ කැමරා ඇන්ගල් එකක් සෙට් කරගන්න තමයි මේ try එක දාන්නේ තව පොඩ්ඩක් ඒක හදාද ගිහිල්ලා හැප්පෙනවා මම පොඩ්ඩක් හැප්පෙනවා නේ හැප්පුණා කැමරා ඇන්ගල් එක තාමට හරියට සෙට් උන්නේ නැහැ. ඉතින් රිවර්ස් කරලා මෙතනින් උඩට ගම් බස් එකකින් උඩට. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝගේ ෆොටෝස්, වීඩියෝස්, thumbnails edit කරගන්න ඕන නම් 076යි 409 460 තියෙන නම්බරයට මැසේජ් එකක් දාන්න. ඉතින් යාගේ වැඩ කොහොමද කියලා බලා ගන්න ඕන නම් මගේ thumbnail හදන්නෙත් අන්න එකෙන්ම තමයි. මගේ thumbnail quality වගේම ඔයගොල්ලෝගේ thumbnails ඉක්මනට අඩුම මුදලට කරගන්න පුළුවන්. මොකද මේකේ thumbnail රුපියල් 300ට වගේත් හදනවා. profile pictures, logos එහෙම අඩුම මුදලට කරගන්න පුළුවන්. description එකේ නම්බර එක ඇති. නම් message එකක් දාලා බලන්න. මෙතනින් shape එක ගන්න ඕනේ මේ වගේ තමයි ඉස්සෙල්ලාගේ යටුනේ. මේක ලේසි කැමරා ඇන්ගල් එකක් නෑ නේ අපිට අර වටේ කරක බලන්න පුළුවන්. එකක් තිබ්බා මට මතක විතර. හැබැයි ඒක මේ ඒ කියන්නේ අපි රේස් එකට අත තිබ්බත් ඊට පස්සේ වෙනස් වෙනවා. ඇක්සලරේටර් එකට තිබ්බත් වෙනස් වෙනවා. බ්‍රේක් එකට අත තිබ්බත් වෙනස් වෙනවා. ඒ කියන්නේ හැන්ඩල් එක කරගද්දිත් ඒක මේ රොටේට් වෙනවා. ඒක සෙට් නෑ. සෙට් නෑ. කවර් මැච් එකක් ගාලා ගමු මෙතනින්. මේ ඇන්ගල් එක උච්චර දුවත් අපතව පොඩ්ඩෙන් පල්ලහැ. මේක හදන්න ගිහිල්ලා එහෙනම් ආයි පාරම මට රෙකෝඩින් කරන්න වෙනවා. ඉස්සරහට ඉතින් ඩ්‍රයිවිං සිමුලේටර් ගේම් එක ප්ලේ කරලා නැති කවුරු හරි ඉන්නවද මම හිතන්නේ ඇති කියලා ප්ලේ කරලා නැත්තම් ප්ලේ කරන්න ආසාවක් තියෙනවා නම් Play Store එකේ හරි App Store එකේ හරි ගහලා බලන්න ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා කියලා මට මතක විදිහට නම් App Store එකේ කොහොමද දන්නේ Play Store නම් තියෙනවා ඉතින් ප්ලේ කරලා බලන්න අඩු MB ගණක් වෙන්නේ අනික මේක ශ්‍රී ලංකාවේ කොල්ලෝ සෙට් එකකේ වැඩක් ශ්‍රී ලංකාවේ අපි කියන්න බෑ අපේ ඉතින් නිසා ප්ලේ කරලා බලන්න ෆීඩ්බැක් එකකුත් දෙන්න ඔයගොල්ලන්ගේ අයිඩියාස් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න මගේ වැරදි මොන හරි තියෙනවා නම් මගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් දාගෙන යන්න මට ඒකට ඒවා හදා ගන්න පුළුවන් ඉතින් දැන් කියවුවා ඇති අපි යමු ඉස්සරහට මාර පොල් ගොඩක් නේ තියෙන්නේ මේ මාතර පැත්තේ පොල් ගස් ගොඩ ඉතින් මේ මැප් එක ඔයගොල්ලෝ ප්ලේ කරලා තියෙනවා නම් ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ බලන අනිත් කට්ටියටත් බලන්න
මෙතනින් හරවලා ගමු. Okay, හරි යමු ඉදිරියට. ඊළඟට මොන රවුන්ඩ් එකේද? අපි බලමු මොන රවුන්ඩ් එක ආපු අලුතම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගන්න. ඒ වීඩියෝ එක ගන්න ඕන නම් channel එක subscribe කරලා bell button එක all දාලා තියාගත්තොත් අපි දාන වීඩියෝ ඔයගොල්ලන්ට ළඟටම ගෙන්න ගන්න පුළුවන් notification එකක් විදියට. මේ වංගුවත් ටිකක් danger වගේ. මේ වංගුවත් අපි හිමීට ගමු. ඔව් අල්ලගෙන යන්න. කනේ අපේ final destination එක නේද? එතනට නේද යන්න දෙන්නේ. මට map එකේ පේන්නේ එතන තමයි. බලමු. මොකක්ද? වෙහෙරහේන. අපි වෙහෙරහේන මාතර වෙහෙරහේන තමයි ඇවිල්ලා තියෙන්නේ. සුපිරි යට හදලා තියෙනව නේද? ඊළඟ තැන මෙන්න මෙතන පරිස්සමට ගන්න ඕනේ. විතර නෑ කියලා පස්සේනේ මට මීටර එන්න මම දැක්කේ පස්සේ. මෙතන රිවර්ස් එකක් දාන්න. රිවර්ස් යන්නේ දාන්න හරලා ගන්න. අයි. කියන්නේ තාප්පට. අපි බහැලා පොඩි වටයක් දාලා බලමු මේක අපිට කොහොමද මේ හරියේ view එක. මිනිහාගේ මේක ඇතුළට ගියොත් මොනවා වෙනවද දන්නේ නැහැ නේ. මුකුත් උනේ මම හිතුවේ මේක ඇතුළට ගියාට පස්සේ මේ අර මිනිස්සු බහි බුදු පිළිමේ තියෙනවා. පුකුණක් තියෙනවා. ඉතින් මෙන්න තියෙනවා අපි ආපු බස් එක. අපි යමු මේ ආපු පාර දිගේ අතන වෙහෙරහේන තනින් අපිට ඇතුළට යන්න පුළුවන්ද කියලා බලන්න. පයින් බුදු පිළිමේ ළඟට යන්න පොඩි try එකක් දාලා බලමු. control ටිකක් අවුල්. මේ අමුතුවෙන් දැන් අපි වටපිට බලන විදිහට එකක් ඉස්සරහට යන මේ කොළ පාට එක මේව කරාට පස්සේ අපි ඉස්සරහට වැත්තට පිටිපස්සට විදිහට යන්න පුළුවන්. මේ රෝස පාටකින් තමයි වටපිට බලන සීන් එක තියෙන්නේ. පොල්ගස් ගොඩක් තියෙනවා. වෙහෙරහේන පොල්ගස් මාතර පොල් තියෙනවනේ. පොල් ටික උන්ට ඇද්ද මාතර. අනේ මෙතනින් තමයි නේ ගේට් එක තියෙන්නේ. ආවනා ගේට් එක වහලා වෙහෙරහේන පුරාණ විහාරයේ මාතර පොටේකුත් ගහගත්තා. අපි දැන් ආයේ බස් එක ඇතුලේ. මොකද ආපු සෙට් එක බස්සලා අපේ ෆී එක ගන්න ඕනේ. ඕකේ මේක පිටිපස්සට ගන්න පුළුවන් ඒ දන්නේ නැහැ. ගන්න පුළුවන් වුණොත් නම් ගොඩ නැත්තම් ඉතින් ආයි මුලින් ඉඳලා නම් එන්න බෑ. අපි එක දිගට රිවර්ස් එක දීලා බලමු. රිවර්ස් දීලා බලමු ගන්න. එන්නේ වගේ නේද? ආයි මට මුලින් ඉඳලා එන්න වේද? අප්පා මට එතන මොකක්ද කියන්නේ? මම හිතුනේ යට උඩට බස් එක හිරවෙයි කියලා. ඔබාගෙන ගාලම try එකක් දීලා ගොඩ ආවා. ඔහොම ඉස්සරහට අරගෙන පිටිපස්සට රිවර්ස් එක ගමු. ඉතින් තවත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් සෙට් වෙමු. channel එක subscribe කරලා bell button එකත් all දාලා තියාගන්න gamers. Have a nice day. We will meet again. Goodbye.